බුදුහාමුදුරු දේශනා කළ අපිටත් ඉගැන්නුවා අද එයි මරු මොන මොහොතේ නාර පිපිරෙයිද දන්නේ නැහැ. මේ යන ඇටියට නම් ඔය බලන ඒවා දකින්න ඒවා වල නාර දැන් මගේ ඔළුවත් එල්ලෙනවා. පිපිරෙයිද දන්නේ නැහැ. මොන මොහොතේද කියන්න බෑ. පුංචිද ලොකුද තරුණද නාකිද ඒවා බේද යන්නේ නැහැ. වරෙන් කොහම යන්න ඕන. අපි හිතාගෙන ඉන්නේ 200ක් 250ක් ඉන්නවා කියලානේ. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මාස 8ක් ගියාට පස්සේ ඒ කියන්නේ ජනවාරි මාසෙ. මේ මාසෙ බුදු වුණා නම් ජනවාරි වෙනකොට මාස 8යි. මයංගණයට වැඩියා. මයංගණයට වැඩම කළ මේ රට පිරිසිදු කළා. මොකද මේ රටේ ඉඳලා තියෙනවා මේ යක්කු ටික. උන් එළෙව්වට අපි උන් රිංගලින් හරි දක්ෂයිනේ. එදා එළෙව්වට ආයි මුන් ටික රිංගල ඇවිල්ලා. දැන් 80%ක්ම ඉන්නේ යක්කු. ඉතින් මේ රටේ යක්කු නෙටි. ඒ යක්ක ගෝත්‍රිකයෝ ඉන්නවා. ඒ නිසා මේ රට පවිත්‍ර කරලා උන්වහන්සේ නැවත වැඩි රජගහනුවරට. රජගහනුවර කියන රාජධානිය තියෙන්නේ බුද්ධ ශාසනයක් තියෙනකම් විතරයි. ඊට පස්සේ ඒක ජනාවාස නැහැ. මොකද වටේටම කඳු තියෙන්නේ මේසමක් වගේ. වේපුල්ල පර්වත, වේබාර පර්වත, පාණ්ඩව පර්වත, ගිජ්ජකෝට පර්වත, ඉසිගිලි පර්වත. හරි ලස්සන නගරයක්. වැඩිපුරම පෙරේතයෝ හිටියෙත් ඒ නගරේ. ප්‍රේතවත්වයේ තියෙන කතන්දර වැඩිපුරම තියෙන්නේ රජගහනුවර දේශනා කරපුවා. අයි කඳු තියෙනවා. පෙරේතයන්ගේ වාසභූමිය. මොගලන් ආඳුරු හරියට ওই පෙරේතයෝ දැක්කා. උන්වහන්සේ ඉරිදිමුතුන් අතර අග්‍රයි. ඒ පෙරේතයෝ විඳින දුක දැක්කා. දැකලා ඉවර වෙලා පෙරේතයෝ එක කතා කළා. කතා කරනකොට අර දුක් විඳින පෙරේතයෝ මොකද කරන්නේ? පාපොච්චාරණය කරනවා. ස්වාමීනි, මිනිස්යන්ට කියන්න මේ මම මේ දුක විඳින්නේ මේ අපරාධ කරපු නිසා. මේ මං කරපු වරදක විපාක. මේවා කිව්වම මිනිස්සු බය වෙනවා. ඒතකොට මිනිස්සු මිදෙනවා. ඒ නිසා බුදුහාමුදුරු වැඩි රජගහනුවරට. රජගහනුවර පාලනය කරපු පාලකයා තමයි සේනීය බිම්බිසාර. පුදුම රජෙක්. ධාර්මික රජෙක්. ඒ රජුරෝ ගැන ගොඩාක් ලියවිලා තියෙනවා. කොසල් රජුරවන්ට වඩා සේනීය බිම්බිසාර කියන්නේ සුවාන් වෙච්ච කෙනෙක්. බුදුහාමුදුරුවෝ දැක්ක පළවෙනි දවසේම සුවාන් වුණා. සුවාන් වෙච්ච අය වැරදි කරන්නේ නැහැ නේ. කොසල් රජුරෝ එම නෙමෙයි. හරියට බත් කාපු කෙනෙක්. නෑමිලි 16ක් විතර කනවා. වෙන්න ඇති ඒ කාලේ මිනිස්සු කෑවා. අදනේ බැරි. අද කන්න බෑ. ඒ කන්නේත් වසනේ. ඒ කාලේ උඳ දේවල් තිබුණම කන්න පුළුවන්. වැඩ කොන්නේ උඳට කාලා කෑවම මොකද වෙන්නේ? කාමාශාව වැඩි වෙනවා. තෙල වැඩිනේ. උඳට කනේ කාට තෙල වැඩි. ඒ නිසා පාරේ යනකොට කෙල්ලෙක්ව දැක්කොත් ඉවරයි. ඒ වෙලෙම දා ගන්නවා. ඒ රජුරෝට කිසි බැලිල්ලක් නැහැ. සේවකයා යවා බලනවා ඉස්සල්ලා. බැඳලාද නැද්ද? ඒ රජුරන් හොඳ ගතිය තුන බැඳපු ගෑනු ළඟට යන්නේ. බැඳපු ගෑනු ළඟට යන්නේ. බැඳලා නම් ලස්සනයි නම්. යා ලස්සනයි. අමුත් බැඳලා. දැන් මොකද කරන්නේ? මිනිහව මරන්න ඕන. මිනිහව මරුවා නම් ප්‍රශ්නේ ඉවරයි. මොන ක්‍රමයකින් හරි කසාද මිනිහව මරනවා. ඒ රජුරෝට. අපේ රටේ තියෙන ඕන නම් මරත හැකියි. බලේ තියෙනවා නම් පුළුවන්. මරනවා. මරන්නේ මොකටද? අර ගෑණිව ගන්න. නමුත් රට ලස්සනට පාලනය කළා. උන්දටම ඉන්දියාවේ බැබිලිච්ච නගරේ තමයි සවැත් නුවර. සරුවන් අත්ති සියල්ල තියෙන නිසා තමයි ඒකට සවැත් නුවර කියන්නේ. ඈම දෙයක්ම තිබුණා. බුදුහාමුදුරුවෝ අවුරුදු 22ක් වැඩි හිටියේ සවැත් නුවර.
22ක්. වැඩ හිටීම සවැත් නුවර වස්සාන කාල 22ක්. කොහේ ගියත් බුදුහාඳුරුවෝ වඩින්නේ ජේතවනාරාමයට. ඒකනේ පිරිත් හැම එකක්ම සූත්‍ර පටන් ගන්න ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ කියලා. ඒකයි කැල්ල තියෙන්නේ. සේනිය බිම්බිසාර රජුගේ මාලිගාව දැන් මේ බුදුහාඳුරුවෝ වැඩලා කිලිම රජගෙදර ගියේ නැහැ. ලට්ටි කියලා වනාන්තරයක් තිබුණා. ලට්ටි කියන්නේ තල්ගස්. ඔය රජගහනුවර හරියට තුන තල්ගස්. තල් වනයක් තිබුණා. තල් වනේ තමයි බුදුහාමුදුරු වැඩි හිටියේ. ආමුදුරු 1000ක් හිටියා. රජුන්ට ආරංචිය ලැබුණා. බුදුහාමුදුරු වැඩලා. ඇයි පොරොන්දු වෙලානේ බුදු වෙන්න ගියේ? රට බාර ගන්න කිව්වා. දැන් රාම්‍ය සුරාම්‍ය සුබ අතහැරලා යශෝදරාවත් අතහැරලා රජකමත් අතහැරලා ඉසකෙස්සත් කපලා තමයි සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පයින් වැඩි. එන ගමන් අතර වුණා රජගහනුවර. දැකලා නැහැ දෙන්න. බිම්බිසාර රජුරෝ සිද්ධාර්ථ කුමාරයව දැකලත් නැහැ. සිද්ධාර්ථ කුමාරයා බිම්බිසාර රජුරන්ව දැකලත් නැහැ. නමුත් රටවල් දෙකක රජවරු දෙන්නේ. ආරංචිය ලැබිච්ච ගමන් දුවගෙන ආවා. ඇවිල්ලා කො මොකද්ද මේ? රාම්‍ය සුරාම්‍ය සුබතියේ තිබිච්ච කෙනෙක් මොකද්ද මේ ගාක් යට කරන්නේ? එන්න පෑ මාලිගාවට. රටේ ප්‍රශ්නයක්ද? එළෙව්වත්. උද්ඝෝෂණද? නෑ මොකක්වත් නෑ මං සත්‍ය සොයාගෙන යනවා. අනේ මොන සත්‍ය සොයනවද මේ රට බාර ගන්න? මම මේ රටම දෙන්නම්. ඒ වෙලාවේ කිව්වා මම මේ අච්චර ලොකු දේපලක් දාලා මේක බාර ගන්න නෙමෙයි. මට එපා. මම යන්නේ බුදු බව ලබන්න. මම සියල්ල අත්හැරියා. මේ ලෝකෙ තියෙන අමාරුම වැඩේ තමයි අතාරින එක. ඒක කියන්න පුළුවන්. කරන්න බෑ. කියනවා. මන කීයටද අතාරින ඇති සූත්‍ර ඔක්කොම කීයටක නමුත් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මේ රටේ අතාරින්න කැමති දෙයක්වත් බලන්න වෙන්නේ නැති. බැරි වෙනකොට යන්න ඕන. තව කෙනෙකුට අවස්ථාව දෙන්න. නමුත් මේ ආපු ගමන කිං සත්‍ය ගවේෂි. සත්‍ය කියන්නේ මොකක්ද? කිං කුසල ගවේෂි. කුසල කියන්නේ මොකක්ද? ඒක සොයාගෙන යාවි. ඒ නිසා මං යනවා මගේ ගමන කියද්දිම රජුරු ඉල්ලීමක් කළා. බුදු වෙලා මුලින් මගේ ගමට වඩින්න. හොඳමයි කිව්වා. ඒ නිසා තමයි මේ වැඩම කළේ. පොරොන්දු කඩ කරන්නේ බුදුවරු. යතාවාදි තථාකාරි යතාවාදි කියන දේම කරනවා කරන දේම කියනවා. ඒක තමයි රජෙක්ගේ ලක්ෂණ. කියන දේ කරන්න ඕන. කරන දේ කියන්න ඕන. කියන්නේ එකක් කරන්නේ තව එකෙක් නම් මේ තව එකක් නම් මිනිස්සු කලකිරෙනවා. විශ්වාසෙ paludu වෙනවා. ඒ නිසා තමයි පළවෙනි බණත් සංසාරේ පොරොන්දුවක් අනුව පස්වග තවුසන්ටම දේශනා කළේ. ඒකත් පොරොන්දුවක්. යක්කු වෙලා හිටපු පස් දෙනා ඉල්ලීමක් කළා. ඔබ වහන්සේ බුදු වෙච්ච ගමන් ඔබ වහන්සේ අවබෝධ කරගත්ත දේ මුලින් අපිට කියන්න. ඒකයි මේ පස් දෙනා හොයාගෙනම ගියේ. දැන් මෙතන මේ ලට්ටි වන්නේ වාඩි වැඩ ඉඳගෙන බුදුහාමුදුරුවෝ අභිධර්ම කිව්වෙත් නැහැ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කිව්වෙත් නැහැ. පටිච්ච සමුප්පාද කිව්වෙත් නැහැ. ආයතන ධාතු චිත්ත චෛතසික මේ මොකක්වත් කිව්වේ නැහැ. කතාවක් කිව්වා. ජාතක පොතේ තියෙන කතාවක්. නාරද කස්සප කියන ජාතකයේ කියනකොට රජුව තේරුම් ගත්තා. අවබෝධ වුණා. සෝවාන්. දැන් සෝවාන් වෙච්ච රජුන්ට ඕනකම තිබුණා බුදුහාමුදුරුවෝ තමන්ගේ රටේම තියාගන්න. දැන් බුදු කෙනෙක් අපේ රටේ ඉන්නවා නම් කොච්චර වාසනාවක්ද? කල්පනා කළා තියාගන්න නම් මේ කැලේ මේක ඉන්න බෑ තෙමිතෙමි. පන්සලක් උයනක් දෙන්න. යන ගමන් කල්පනා කරගෙන යනකොට තමයි වේලු අනේ දැක්කේ. වේලු කියන්නේ උණ ගස්.
උණ පඳුරු මා විශාල වනයක් දැන් සිංහලයන්ට යන්න දෙන්නේ නැහැ තුලට. ඒ මුං ගිහලා නිකන් ඉන්නේ නැහැ. ඒකේ තියෙන උණ බටත් කඩන්න ගන්නවා දැන්. යන්න දෙන්නේ නැහැ. අපේ අයට අත තියාගෙන ඉන්න බෑනේ. මෙච්චර කල් කුසිනාරාවට ගියාම සැතපෙන පිළිමේ ළඟට ගිහලා ඕනනම් කකුල් දෙක අල්ලලා බුදුහාගේ වඳින්න තිබුණා. ලංකාවේ ඉන්නේ වැඩියෙන් යන්නේ. ගිහලා අරෝමේ උලන්න ගිහිල්ලා දැන් වීදුරු පෙට්ටියකින් වැව්වා. නමද පංකෝ. දැන් බෑ. ඇයි අපේ මිනිස්සු අමුතු જાතියක්. අත තියාගෙන ඉන්නවා වඳුරා වගේනේ. වඳුරංගෙන් ආවා කිව්වට වඳුරංගෙන් ආපු යුරෝපීය කාරු දෙවනෝඩා. අපි තාමර වඳුරු ගතිමයි. වඳුරට නිකන් ඉන්න බෑ. ඒට පයින්නවා මේට පයින්නවා විරිටනවා කසනවා ඔක්කොම කඩනවා. ඔය අnder පොලි පරිමේ යනකොට බලන වඳුර නිකන් ඉන්නේ නැහැ. ඒකනේ අර කතාවක් තියෙනවා. වඩෙක් ලොකු කොටයක් දාලා කොටේ ඉරනවා. කොටේ ඉර ඉන්නකොට ගාක් උඩ හෙට පැනගෙන මේට පැනලා වඳුරේ බලාගෙන ඉන්නවා. මේ මිනිහා මොකද කරන්නේ කියලා. බණ්ඩි කීත දාලා ඉරලා පාගයක් උතර ඉරුවා. ඉරලා ඉවර වෙලා මිනිහාට මාන්සි. මිනිහා මොකද කළේ? තේ එකක් හරි බොන්න යනවා කියලා තව කෝටු කෑල්ලක් හොඳට කුරිඤ්ඤා එකක් හදලා අර ඉරපු කෑල්ල මැද්දෙන් ගැව්වා. නැත්තම් කීත ගත්ත ගමන් කොට දෙක එකතු වෙනවා. ඒත් ආයි අර ඉඳලා පලාගෙන එන්න වෙනවා. වැඩ දෙකක්. මැද්දෙන් හරියට කුරිඤ්ඤා ගැව්වා. ගාලා කීතත් අරගෙන ගියා. මේක බල බල හිටපු වඳුරා මොකද කළේ? මිනිහා ගිය ගමන් පැන්න කොටේ උඩට. කොටේ අර පළපු පැත්තටමයි පැන්නේ. පැනලා කකුල් දෙක දෙපැත්තේ දාලා වාඩි වුණා. දැන් කොටේ මේ මෑත් වෙලා අනිත් තියෙන්නේ. ਉਹ කකුල් දෙක දෙපැත්තේ දාලා වාඩි වුණා. සාමාන්‍ය කැලේ නෙමෙයි කොහේ හරි බල්ලෝ වඳුරෝ එimhe ලංකට්ටේ මඳින්නේ නැහනේ. ਉਹ කකුල් දෙක දෙපැත්තේ දාලා වාඩි වුණා. වාඩි වෙලා මොකද කළේ? නිකන් ඉන්න බැරුව අර කුරිඤ්ඤා එක උල්ලලා ඇද්දා. ඇද්ද ගමන් අර බලලා තිබිච්ච දෙක එකතු වුණා. කුඩු පට්ටම් වෙලා ගියා. ඔන්න ඕන් නැති දේවල් කරන්න ගියාම කුඩු පට්ටම් වෙලා යනවා. අදාළ දේ විතරක් කරනවනම් එයා දිනු. ඉස්සර ළමයින්ට කියපු කතන්දර. ළමයින්ට කියලා දුන්නු කතන්දර මේවා. අවශ්‍ය දේ විතරක් කරපන්. ඉන්දියාවට ගියොත් මම දැක්කේ එක පැත්තක් වඳුරාගේ හොඳක් තියෙනවානේ. ඉන්දියාවේ ගාලා තියෙන හැමතැනකම රාජ්‍ය ආයතනවල ප්‍රධාන තැන්වල පින්තූරයක්. වඳුරු 3 දෙනෙක් ඉන්නවා. එක වඳුරෙක් ඉන්නවා අත් දෙකෙන් ඇස් දෙක වාගේ. එක වඳුරෙක් ඉන්නවා අත් දෙකෙන්ම කන් දෙක වාගේ. එක වඳුරෙක් ඉන්නවා අත් දෙකෙන්ම කට වාගේ. ලොකු පාඩමක්. ඕන් නැති එක බලන්න එපා. ඕන් නැතිව ආන්න එපා. ඕන් නැතිව කතා කරන්න එපා. ඔන් සමාජය හදන්නේ එහෙම ඕන් නැතිව බලන්න එපා. අපි බලන්නේ ඕන් නැතිවනේ. අපි පුරුදු වෙලාම තියෙන අනුන්ගේව හොයන්න බලන්න. ඕන් නැතිව ආගෙන ඉන්න එපා. කාලය අපරාධ. ඕන් නැතිව කතා කරන්න එපා. ආල් මල්ලක් බිම වැටුනොත් ඇටේ දාන්නේ ඇඳලා ගන්න පුළුවන්. වචන වැටුනොත් ඇඳින්න බෑ. ඉස්සර නම් ගැටලුවක් නැහැ. දැන් හරි භයානක ඔක්කොම පටිගත කරනවා. ඉස්සර නම් එච්චර ගැටලුවක් තිබුණේ නැහැ. කිව්වා ඉවරයි. දැන් අපිට උනත් හරි ප්‍රශ්නයක් නේ. අපිට දැන් එක බණක් ඉස්සර නම් අපි එක බණක් මාසයක් උතර කියනවා. කුරුණෑගලට ගියාම කොළඹ ඉන්න කුරුණෑගලේ නැහනේ. ඒකට ඒ බණ කුරුණෑගල මිනිස්සු අහගෙන ඉන්නවා. ගාල්ලට ගියත් ඒක කියනවා. තිරුකුණාමලයට බණ්ඩක ඒත් ගිහලා තිරුකුණාමලයට නැහනේ ගාල්ලේ කුරුණෑගලු. දැන් පුළුවන්. දැන් වාඩි වෙච්ච ගම මොකෙක් හරි කැමරාවක් ගෙනල්ලා තියෙනවා. ෆෝන් එකක්. ඊට පස්සේ කියනවා අරාඳුර එකම දේ බං කියන්නේ. එතකොට අපි දැන් ලෑස්ති වෙන්න ඕන. දැන් ලෑස්ති වෙන්න විදියකුත් කරන් කපනවා. බණ පොතක් බලනකොට අටුවාව බලන්න ඕන, ටීකාව ටිකක් බලන්න ඕන, කතාව ටිකක් කියවන්න ඕන.
බණ කියනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. සමාජයේ තියෙන ටිකකුත් දාන්න ඕන. ඒ ඇසේ දේශපාලන ටිකකුත් දාන්න ඕන. ඔව් එතකොට මිනිස්සු හැදෙන්නේ. දේශපාලන චොට්ටකුත් දාන්න ඕන. තරහකට අපි දේශපාලන කරන්න මන්නම් තාම ඡන්දයක්වත් දීලා නැහැ කෙනෙකුටවත්. දෙන්නෙත් නැහැ. මං ඡන්ද මේක දාන්න ගිහිල්ලා නැහැ. ඡන්ද එනවා. ඇයි මාවට සාමීනුසුකමක් දෙන්න කියලා ඇවිල්ලා මේ ඇයි ලියුම් අස්සම් කරන්න එනෝනේ අර අපේ පැත්තේ බොහොම මීටර මුල්ල පැත්තේ අහිංසක මිනිස්සු ඉන්නේ. ඒගොල්ලෝ එනවා ලියුම් අස්සම් කරන්න. එතකොට ගන්න ඕනේ කිව්වා සාම මිනිස්සු. ඒ මං ඒක ඉල්ලුවා. ඡන්දලයිස්තෝ ගේන්න කිව්වා. ඉතින් මගේ ළඟ නැහැ. සාමීනුසුකම නැහැ තාම නැහැ. මට ඕනක් නැහැ. මං ඉතින් අරුන් එලවන්නත් බෑ. මං ඉතින් විහාරාධිපති කියලා ගාන යවන වෙන මොනවා කරා. උන් යන්නෙත් නැහැ. ආදුරු ගානකොට ඉතාලිය අස්සම් කරන්න කියලා විහාරාධිපති කියලා ගාලා යවනවා. මට ඕන නැහැ. මං කියන්නේ වැඩේ ලංකාවේ සිරින්. දැන් මේ රාජ්‍යරු කල්පනා කළා මේ උයන බුදුහාම පූජා කළා ගොඩ නැගිලි නැහැ. නමුත් අර තියෙන උණගස් අමුතු ක්‍රමයකට තියෙන්නේ. වැස්සට දෙමින් නැහැ. මේකට එකට ඉතිලා නිකාරි ලස්සනයි. එතන තමයි වැඩිපුර ලේන් උයි. කලන්දක නිවාප කියන්නේ ඒකට. ලේන් උන්ට අබේ දානි දුන්නු තැන. අබේ කියන්නේ ගෙවල් වල උයන කෑමේ මිතුරුනාම ගෙනල්ලා දාන්න ඕනේ ලේන් උන්ට කන්න. විශාල පිරිසක් ලේන් උින්නවා. මෙන්න මේ උයන පූජා කළා. බුද්ධ ශාසනයට ලැබිච්ච පළවෙනි උයන ඉඩම. ගෞතම ශාසනයට ලැබිච්ච. නිකන් දුන්නක් නෙමෙයි. පෑන් වඩලා පූජා කළා. ඒ වෙලාවේ මේ පොළව ටිකක් සෙලවුණා. මාළුකු භූමිකම්පාවක් නෙමෙයි. චුට්ටක් පොළව පැද්දුණා. ඇයි? ශාසනය ස්ථාපිත වුණා. දැන් පක්ෂයක් අදලා පක්ෂයට මුලින්ම හොයන්නේ මූලස්ථානයක් ස්ථාපිත කරගන්න. එතකොට සංඝ ශාසනය නැමැති ස්ථාමේ සංස්ථාව මුලින්ම පීඨෙවි උතන පොළොව කම්පා වුණා. මෙතනින් තමයි අවුරුදු 5000ක් විතර මේක ගෙනියන්නේ. එදා රජුරන්ට හරි සතුටුයි. ඉද නන්දති. හොඳ වැඩක් නේ කළේ. ලෝතර බුදු කෙනෙකුට ඒකත් ප්‍රාර්ථනාවක්. පළවෙනි උයන පූජා කරගන්න මටම ලැබේවා. තමන්ගේ ආසාව ඉෂ්ට වුණොත් එදාට නිින්ද යන්නේ. එළි වෙනකන් රජුරෝ පෙරලි සතුටින් ඉන්නවා. ප්‍රීති මොදාරං වින්දති දාතා. සතුට අනුභවය කරනවා. එළි වෙන යාමේ වීගෙන එනකොට ටිකක් රජුරන්ට ඇස් දෙක පිය වෙනකොට රජුරු බය වුණා. මාලිගාව වට කරලා. රජුරන්ට දැනෙන්නේ එමය. දැන් රජුරෝ කල්පනා කරනවා මාලිගාව වට කරලා නම් සේවකයෝ ඉන්නවා එළියේ, මොරකාරයෝ ඉන්නවා, දේවිවරු මේ ඔක්කොම කෑ ගන්න එපා. මේ වෙනකොට සද්ද එන්න ඕන. මාලිගාව වට කරලා. එයාට පොළොවත් කම්පා වුණා. සේනිය බිම්බිසාර උනත් බය වුණා. ඔය දසමාර පරාජය කියන්නේ මාරයෝ 10 දෙනාගේ එකක් තමයි බය. එමෙන් සැරේ නැගිටලා ගිහලා බැලුවා ජනේලෙන් එළිය. කවුරුත් නැහැ. නමුත් ඇවිදින සද්දය එනවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. විශාල පිරිසක් ඇවිදිනවා. දුවනවා. දැන් කොහොමද නින්ද යන්නේ? සතුටක් නැති වුණා, බයක් ආවා. දාඩිය දැම්මා. උදෙන්ම නැගිට ගමන් ගියේ කොහාටද? බුදුහාමුදුරන්ට. බුද්ධං සරණං ගච්ඡාමි. ගියේ බුදුහාමුදුර ළඟට. ඇයි? මමේව බුද්ධෝ, මට විශ්වාස එකම කෙනා. ගිහලා වැඳලා කතා කළා. වැඳලා බුදුහාමුදුරන්ගේ සැප දුක් මුලින් යවුවා. ඊය රාත්‍රී ස්වාමීන් වහන්සේ නින්ද ගියාද, සතපුණාද, මොකක්ද අවශ්‍ය කරන්නේ? එහෙම කරනකොට බුදුහාමුදුර ආකාශ පුරාතන් වහන්සේ උන්වහන්සේලවත් මට පේනවා. දැන් බුදුහාමුදුරනේ ඕම මම සතුටින් ඉන්නකොට සිරියානේ වෙන කාටවත් දැනෙන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ, ප්‍රශ්නකුත් නැහැ. මට ලොකු ප්‍රශ්නයක්. විශාල පිරිසක් මාලිගාව වට කරලා. එනවා.
මට දැන් බයයි. මගේ රටට විනාශයක්ද, ගම් වතුරක්ද, කඳු වේම වැටෙන්න යනවද? භූමිකම්පාවදයි මේ රට තියෙන්නේ කඳු මැද්දේනේ. නැත්තම් වෙන රජෙක් යුද්ධයටවත් එනවද? රට වට කරන්න යනවද? නැත්තම් මගේ දේවියට, දරුවන්ට, රටවැසියන්ට වසංගතයක්, මොකක් හරි බෝ වෙන රෝගයක්, මොකක් හරි විනාශයක්. නෑ රජතුමනි, කලබල වෙන්න එපා. ඔබ මා පුණ්‍යවන්තයෙක්. ඔබ ළඟ ගොඩාක් පින් තියෙනවා. අටමා කුසල් කියන එකෙන් එකක් උඹ කරගත්තා. ඒ නිසා උඹ ළඟ තියෙන පින දැකලා උඹේ මැරිච්ච නෑයෝ ඉන්නවා. මේ ආත්ම විතරක් නෙමෙයි පෙර ආත්මවලත් මැරිච්ච අය ඉන්නවා. ඒ අය දුකින් ඉන්නේ. කණ්ඩ නෑ, බොණ්ඩ නෑ. ඔය පෙරේත ලෝකේ තියෙන භයානකම දුක් දෙකයිනේ. සා පිපාස. සා කියන්නේ බඩගින්න. පිපාස කියන්නේ පිපාසය. අපිටත් ඕකමනේ. අපිට නම් බඩගින්නක් ආවම ඉන්නම බැරි නම් මොකක් හරි කරනවා. මම දැක්ක මේ මෙච්චර අවුරුදු 74ක් මේ රටේ. මම දැක්ක මහා ලොකු බඩගිඩියක් තියෙන ගර්භණී අම්මා කෙනෙක්. ගර්භණී අම්මා කෙනෙක් අර මාකට් එක ළඟ කුණු බක්කියක වාඩි වෙලා කුණු බක්කිය ඇතුලේ තියෙන අර මිනිස්සු කාලා දාපු මාළු පාන් කෑලි ඒව කනවා. බඩගිනිනේ දෙන්නෙක් නේ. අර කුණු බක්කිය තියෙන කැයින්දගෙන අර කුඩ වාඩි වෙලා කනවා. අපිට ඕන දෙයක් අපේ කිටක් ගාලා. බඩගිනිනා. පිපාසෙ නම් බැරිම තැන මඩ වතුර හරි බොනවා. ඇයි ඉන්න බෑනේ. පෙරේත ලෝකෙට ගියොත් එහෙම අතින් අරන් කන්න බොන්න බෑ. එකයි පෙරේතෝ කියන්නේ ගංගා යමුනා සරස්වති මහා විශාල ගංගාවල් දෙපැත්තෙම රැට ඉන්නේ පෙරේතෝ. වතුර ගංගා නදිය අතට ගත්තත් කටේ දාන්න බෑ. පිපාස. ඒ නිසා එක පෙරේතෙක් කියනවා ගා පහරක් අයිනේ තියෙනවා විශාල ගසක්. ඒ ගසේ තියෙනවා මැද්දේ බෙනයක්. ඒ මැද්දේ බෙනේට පෙට්‍රල් හරි මොනවාරි තෙල් දාලා ගිනි තිබ්බොත් එක පාරට උඩටත් ගින්න යනවා යටටත් ගින්න යනවා. මුල ළඟට ගිනි දැම්මොත් මේ තෙල් දැම්මොත් මුල ඉඳලා උඩට යනවා. මුදුනට දැම්මොත් මුදුනේ ඉඳලා පාලට එනවා. හරියට මැද්දට දැම්මොත් දෙපැත්තටම ගින්දර යනවා. ඒ වාගේ ස්වාමීනි මේ පෙරේත ලෝකේ අපේ බඩගින්න සා පිපාස ඉන්න බෑ දැවිල්ලයි. ඒ දුක කියන්න යාවේ. උඹෙන් ඉල්ලන්නේ පින්. ස්වාමීනි මෙච්චර වැඩ කරන මට පින් දෙන්න බැරිද? මන් දෙන්නම්. එතකන් ලෝකෙ පින් දීමක් තිබුණේ නැහැ. එතකන් මිනිස්සු මොකද කළේ? එක එක මිත්‍යා දෘෂ්ටික වැඩ කළා. දැන් ඉස්සරම කාලේ කවුරු හරි මැරුණොත් පීය තෙල කපන්නේ නැහැ. තාමත් ඉන්දියාවේ කරන්නේ කවුරු මලත් පැය 24න් උස්සන්න. මොකාවත් එකයි නාවත් එකයි. දැන් මෝඩි අගමැතිතුමාගේ අම්මා නැති වුණා. එයාට තිබුණානේ අඩුමතරම සතියක්වත් තියාගන්න. රටවලුනිනුත් ඇයි මේ අගමැතිගේ අම්මා මැරිලා නෑ. ඒ ඇතුලේ තියලා නාවනවා. හොඳට කාට් එකක් උලලා නාවලා දැන් නම් ඉතින් වීදුරු පෙට්ටියක දාගෙන යනවා. ඉස්සරේම නෙමෙයි සුදු පාට රෙද්දක් අරන් මල කඳ තියලා උතනවා. උතල දෙපැත්තෙන් ගැට දෙකක් දානවා. ලංකාවේ එක ආගමක කොහොමයි ගෙනියන්නේ. දෙපැත්තෙන් ගැට දෙකක් දානවා. නිකන් අර ගුණසිරි බුල්ටෝ එකක් වගේ. ගැට දාලා උස්සන් ගිහලා කැලේ විසි කරනවා. ඒ කාලේ පොළව තිබුණා මිනිස්සු අඩුයි. දැන් මිනිස්සු වැඩි පොළොව මදි. ඉස්සර මහා කැලේ තිබුණා. දැන් තව අවුරුදු 30ක් 35ක් කරනකොට අපි මැරිලා ඒ වෙනකොට බොරැල්ලි කනක් තියුණත් මිනිහ මෙහෙමයි බසන්න වෙන්නේ. ඉඩ නැහැ. අඩි 6ක් දෙන්න බෑ. මෙහෙ අතට දාන්න පුළුවන්. දැන් ඔය අලි ගන්න සෙනඟ වැඩි. මේ ටිකේම අලි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක ඉතින් මිනිස්සු ඉල්ලම් කන එකනේ. ඌගේ පාඩේ අලියව ඉඟන්නු කරලා අපි. ඌට කන්න දීලා ආදරයට හරි අනුකම්පාවට හරි ගුටි කරනවා. ඉල්ලම් කරනවා කියන්නේ ඕකට. ඌගේ පාඩේ ඉඳ දුන්නා නම් අපි කන්න දෙන්න ගියාම ඌ ගන්නේ චූටි තියා වෑන් එකකට අත දාලා ගත්තේ ඇපල් ගෙඩියක්.
ඌත් දන්නවද ඇපල් ගණන් ලංකාවේ අපේ කැලිත් නැහැ. ඒ නිසා ඇපල් ඌ ඇපල් ගෙඩියමයි ගත්තේ. ඇපල් නැහැනේ. දැන් දානෙට හම්බෙන්නේ නැහැ. දැන් හම්බෙන්නේ ඇපල් මොකක්ද දැක කාලයක් මතක නැහැ. ඉස්සර නම් මේම වට්ටි දුන්නේ. පළතුරු බණට ගියාම සතියකට වළඳන වට්ටි ඒතර වළඳ ගන්න බෑ. දැන් වළඳන්න ආස වුණාම බඩු නැහැ. දැන් වළඳන්න ආසයි දැන් බඩු නැහැ. ඔන්න කැලේ ඊට තිබුණා. ඒ නිසා මිනිහා විසික් කළා. විසික් කළා නෑ යුටක ගෙදර එන්න කලින් වනේ සත්තු මල කඳ කඩාගෙන යනවා. මේවා කරලා ඔක්කොම ඇතින් ඉතින් දවල් වෙනකොට කපුටු ඇවිල්ලා බුකු ඇල්ල ඇදලා ඇස් දෙක කොටලා ඔක්කොම සත්තු ටික බෙදාගෙන කනවා. උන් හරි එකමුතුනේ කැලේ සත්තු. උන් බෙදාගෙන කනවා. හොඳට ඔක්කොම කාලේ ඉවර වෙලා දැන් ඉතින් ඇට කටුත් නැහැ. දවස් 45ක් යනකොට නෑයෝ ටික එකතු වෙනවා. එකතු වෙලා සාකච්ඡා කරනවා. අසවලා මලානේ පින්දෙන්න ඉපෑ. මොකද කරන්නේ? එයා ඉන්න කාලේ මොකක්ද ආසාවෙන් කෑවේ? අපි මේව කියමු තේරෙන්නේ. මැරිච්ච කෙනාගේ නම සිරිපාල. සිරිපාල ඉන්න කාලේ කෑවෙම කැවුම්. නෑයෝ ටික එකතු වෙලා එළි වෙනකන් කැවුම් බදිනවා. බැදපු කැවුම් ටික ඔක්කොම අරගෙන අර මල කඳ විසික් කරපු තැනට ගිහින් පොළව අතු ගාලා එතන කොළ තියලා කැවුම් ටික ඔක්කොම ලස්සනට තියලා අනුන් කූරු ගාලා ඔක්කොම දන ගාගෙන අත් දෙක උස්සගෙන කෑ ගන්නවා. අත් දෙක උස්සගෙන කෑ ගන්න අපේ රබම් පද වාගේ. සිරිපාලෝ වරෙන් කැවුම් කන්න වරෙන් ගාලා කෑ ගන්නවා. කොච්චර කෑ ගාවා සිරිපාල වෙනවද කැවුම් කන්න? මේක 80 දශකයේ 90 වෙනකන් අපේ රටේ කලේ නැද්ද? කළා. කෑ ගැහුවේ නැහැ. කළා. අපි මොකද්ද කළේ? අද්දවසේ බණ කියනකොට මේ වත්තේ කොතනකාරි කොනක ගොක්කට්ටෙන් ගන්නවා කූඩුවක්. ගොක්කට්ටෙන් ගාන ඒක ගැහුවේ නැත්තම් බණ ගෙදර මා කචල්. බණට ආඳුරු වැඩියට පස්සේ තමයි පෙරේතයාට ගෙනියන්නේ. මොකද එයා කාපු ආසම කැමති ගන්න. දැන් බොරැල්ලේ පැත්තේම නම් කසිප්පු කාරණේ හිටියේ අනිවාර්යෙන් කසිප්පු බෝතලයක් ආඳුරු ඉන්නකොටම අරන් යනවා පෙරේතයාට. බීඩි මේ බණ කියනකොට කොළු කුරුට්ට කසිප්පු බෝතලයයි බීඩි ටික යන උන් පයින්නවා. මුන් විතරක් මැරිච්ච කක් බීලා. එහෙම සිරිත් තිබුණා. දැන් ඒක අඩුයි. දැන් කරන්නේ නැහැ. දැන් මිනිස්සු ටිකට බුද්ධිමත්. දැන් මේ ගොක්කතු මොකක්වත් නැහැ. ඉස්සර අනිවාර්යෙන් ඒක නැත්තම් මා කචල් බණ ගෙදර. එදා එහෙමයි කළේ. ඉතින් ඒකෙන් කරපු එකාට වැඩකුත් නැහැ. මැරිච්ච එකාට වැඩකුත් නැහැ. සල්ලිත් අපරාධේ, කාලෙත් අපරාධේ, වැඩේ තීරුමක් නැහැ. අර්ථ ශූන්‍යයි. ඒ නිසා තමයි බුදුහාඳුරු දේශනා කළේ එහෙම නෙමෙයි. දානි දෙන්න. ඇයි දානියක්ම දෙන්න කියන්නේ? බණ කියලා පින් දෙන්න බෑ. භාවනා කරලා පින් දෙන්නත් බෑ. ඒවා කලේ මට. සිල් ගත්තේ මම. භාවනා කලේ මම. දානි කියන්නේ දෙන කෙනාට සතුටු වෙනවා, ගන්න කෙනාට සතුටු වෙනවා. දෙනවා නම් දම්පින් දෙනවාම. ලෝකෙච්චරයි තියෙන්නේ. දීම එක එක ආකාරයෙන් දෙන්න පුළුවන්. දැන් මේ දෙන්නේ ධර්ම දාණය. මැරිච්ච අයට නෙමෙයි. ජීවත්ව ඉන්න අය දන්නේ නැති දේ දැනගන්නවා. දන්න දේ නම් ඒක තව ටිකක් මතකේ අලුත් වෙනවා. දැන් අපි පොඩි කාලේ ආපු සින්දුවක් අවුරුදු 20කට 25කට දැන් ගියොත් අපිට ඒක මතක් වෙනවානේ. අමතක වෙලා තිබුණේ. ඒ සින්දුව අපිත් ඒ අයකම කියනවා ඒක. ඇයි මේ කාලෙකින් මං ඇවි කියන්නේ? එතකොට දැනගත්තදී අලුත් වැඩියා වෙනවා. සැක දුරු වෙනවා. බුදුහාමුදුරු ගැන මා ගෞරවයක් ඇති වෙනවා. බලන්නකෝ මේ කියලා තියෙන ලස්සන බුදුහාමුදුරු. චිත්තමස්ස පසීදති සිතේ බොහොම පැහැදීමක් ඇති වෙනවා. වැරදි කරපු කෙනා වරදෙන් මිදෙන්න බලනවා. මේවා වැරදි. එන්න මේවා හොඳ මේ වැඩයි කරන්න ඕන. ඔය බණ ආපුවා ඉන්නවා.
චරිත සකසගත්තා. ඒ අම්බපාලි සුපිරිම ගණිකාවක්. සාමාන්‍ය කෙනෙකුට යන්න බෑ අම්බපාලි ළඟට. අම්බපාලි ළඟට යනවා නම් යන්නේ රජවරු, සිටුවරු, රාජකුමාරයෝ. ඕමැද එයාට අම්බ උයනක්ම තිබුණා. එයා මේ වැඩේ කරගෙන ගියා. බණ ඇහුවට පස්සේ තේරුම් ගත්තා මේක වැරදි. දැන් නතර කරන්න ඕන. ඔන්න දැන් මම මේක කරන්නේ. අනෝක තමයි ධර්මස්සෝනේ ආනිසංස. අඟුලිමාල කඩුව උස්සගෙනම ඉන්නේ අතිස්සමයි මොකාව දැක්කොත් කපන්නයි බල නැගිලා. බුදුහාඳුරු බණ කිව්වා. අඟුලිමාල පිරිසිදු වුණානේ රහතන් වහන්සේ වුණානේ. ඔන්න ධර්මස්සෝනේ ආනිසංස. මේ දුහාඳුරු බණ කිව්වා. දේවානම් පියතිස්ස රජුව දුන්න බිමට දැම්මා. එච්චර කාල අවුරුදු රාජකීය උත්සවයක්. මොදාදේම. බණපදේ කිව්වා විතරයි දැම්මනේ නම් බිමට. සත්තු මරණ එක තානම් කළා. ඔන්න බණපද රුවන්වැලි සෑයාවේ බණ නිසා. බණ කියපු නිසානේ රුවන්වැලි සෑයක් ආවේ. ඒ නිසා ඔන්න බණ කියන්නේ ජීවත්ව ඉන්න පංචස්කන්ධ වලට. බුදුහාමුදුරු රජුරවන්ට කියනවා දානි දෙන්න. රජුරෝ කියනවා මෙච්චර දෙන්න මට දානි දෙන්න බැරිද? ස්වාමීනි එතම අදම ලෑස්ති කරන්න. ඇයි රාජ භෝජනේ තියෙනවා. බුදුහාමුදුරු කියලියා. රජුරවන්ගේ අත් දෙකේම කකුල් සේදුවා. ආම්දුගොල්ලන්. වඩා ඉඳෙව්වා. දානි පිළිගන්නවා. එච්චරයි. බුදුහාමුදුරු පැන්වැඩුවෙත් නෑ. මොකක් වන්න බුදුහාමුදුරුත් වැඩියා. රජුරෝ හිතුවා එහෙනම් මං පින් දුන්නා. ඒ කඳ දුන්නනේ. රජුරෝ හිතාගත්තා. පළවෙනි දවසනේ රජුරෝ එදා නින්දට ගියා. එදා ඒතර බය තියෙනවා. එදත් රජුරෝ නිදාගෙන ඉන්නකොට රජුරන්ට එදත් ඒ සද්දෙම එනවා. වෙන කාටවත් ඇහෙන්නේ නැහැ. ආයෙලා බැලුවා එදා දැක්කා සියුම් රූප කළුවරේ. විශාල පිරිසක් ඉන්නවා. නිරෝධින් ඉන්නවා. කෙට්ටු අය. මේක දැක්කල උන්ටම බය වුණා. ආයෙකින් කිව්වා ස්වාමීනි කිව්ව විදිහට මම පින් දුන්නානේ. ඉතින් රජතුමනි උඹ කාණ්ඩනේ දුන්නේ ඉරිකර දුන්නේ නැහැ. ඔන්න වස්ත්‍ර පූජා. ස්වාමීනි මම දන්නේ නැහනේ. එහෙනම් අද ඉල්ලන්න බෑනේ අපිට. එහෙනම් අද මම සිවුරුත් එක්ක දානෙ දෙන්න. දෙදිනේ. එදා ඔන්න දානෙ පිරික රාජ්‍යක නළලේ තියාගෙන පූජා කළා. පූජා කරපු වෙලාවේ තමයි බුදුහාඳුරු පැන් වාජනේ අරගෙන පැන් වඩන්න කිව්වේ. ඉස්ව තියෙන වාජනේ උතුරන්න වඩන්න. ඒ වඩන වෙලාවේ සිතේ තියෙන්න ඕන සිතිවිලි. දැන් පැන් වඩන්නේ කොහමද අපේ? මේ පෙද තාත්තා මැරලා අදවසේ දානේ. එක පුතා දූලා දෙන්න. පැන් වඩපන්කු වඩ පැන් වාජනේ ගන්නකොටම කෝල් එකක් ආවා. උඹ ඕම කෙලින් වරෙන් කෙලින් යනකොට වංගුවක් තියෙනවා. වංගුව ළඟ බුදු පිළිමයක් තියෙනවා. බුදු පිළිමය ඇරිලා එනකොට 10 ගාලා ඇති. උඹ එතනට වරෙන්. ඉවරයි. ඉදම් මේ ඥාතිනම් උතුත් නෑ මොකක් වන්න උඹ ඕම කෙලින් වරෙන් වංගුවක් තියෙනවා. වංගුව ළඟ බුදු පිළිමයක් යනකොට 10 ගාලා තියෙනවා. පැන්ටි කොටල ඉවරයි. ඔන්න. ඒ විලාව විශේෂයි. ඒ වෙලේ සිතේ තියෙන්න ඕන සිතිවිල්ලක් අදාසිමේ මට දුන්නා. දැන් මේ අම්මට මොනවද දුන්නේ? අම්මා කියන පදවියක් දුන්නා. ඕක සල්ලි දීලා ගන්න පුළුවන්ද? ඡන්දයෙන් පුළුවන්? ඡන්දේ තියලා අම්මා වෙන්න පුළුවන්ද? බෑ. අම්මා ලෝකේ ඉන්න උතුම්ම සම්පත දුන්නේ කවුද? මේ තාත්තා. අම්මා මේ රටේ තියෙන ලොකු දේවල් ඔක්කොම උපමා කරන්නේ අම්මටනේ. පොළව මාතෘ භූමි බස මව් බස ඔක්කොම අම්මා. තාත්තට මොකක්වත් නැහැ. ඉස්කෝලේට ගියත් පාසල් මාතා, ජාතික ගිය නමෝ මාතා. ඔක්කොම අම්මා. ඒ අම්මා කියන පදවිය දුන්නම ශ්‍රේෂ්ඨ පදවියක් ඒක. ඒක කාටද උදුර ගන්න පුළුවන්? නැති කරන්න පුළුවන්ද?
ඒ පදවිය නැති කරන්න බෑ. මැරෙනකම්ම එයා අම්මා වුණා නම් අම්මම තමයි. එයාට ඕන වෙනස්කම් මෙහෙම වෙන අම්මා. ඊළඟට නැන්දම්මා වෙනවා. ළමයි බැන්දම. නැන්දම්මා ආත්තම්මා වෙනවා. උන්ට ළමයි ලැබුණා. උන්ට ළමයි ලැබුණා කිරි අම්මා වෙනවා. අම්මම තමයි. ඒ පදවියක් දුන්නා. මේ ළමයින්ට මොනවද දුන්නේ? වාසගමක් දුන්නා. වාසගම නැතුව මේ රටේ වැඩක් කරගන්න පුළුවන්ද? වාසගම නැත්නම් අවජාතකයි. මුලාකුරු සමග පුරෝපන් කියලා කියන්නේ. වාසගමෙන් ඔක්කොම ප්‍රසිද්ධ වෙන්නේ. වාසගමක්. අපි උපසම්පදා කරන්න ගියාම ආන්නේ ඒක තමයි. ප්‍රශ්න මාලාවෙන් එකක් තමයි තමුසේගේ තාත්තගේ නම කියනවා වාසගමත් එක්ක. ඒ වෙලාවේ කරුම් කුරුම් කියවනම් ඵලයන් යන්න. එහෙම බෑ. තාත්තා දුන්නේ ඕක. දැන් ඉතින් ඉන්න උන් ටිකක් ලොකු වෙනකොට තාත්තට මෙහෙම කරනවානේ. උඹ අපිට මොනවද කළේ කියලා. මොනව කරන්නද? වාසගමක් දුන්නානේ. තාත්තා මොකක්වත් කරන්න ඕනේ නැහැ. ලෙව කන්න වටින මිනිහෙක්. තාත්තා කියලා සිංහලෙන් ලියන්න කොකොලේක. තයනු කියන අකුරු තුනම මේවා පිරෙන්න ඕන. තයන්න කියන අකුර පිරිච්ච අකුර. තාත්තා තමයි බඩ පුරවන්නේ. ළමයි ඉපදිච්ච ගමන් තාත්තගේ ආසාවල් ඔක්කොම සීමා කරනවා. වියදම් ඔක්කොම අඩු කරනවා. ඇයි ළමයි? ධනයක් වැය කළා ශ්‍රමයක් වැය කරනවා. මම දැන් එනකොට බලාගෙන ආවේ එකයි. කොල්ල ලොකුයි. මං හිතන ඕ ලෙවල් වගේ වෙන්න ඇති. කොල්ලගේ තාත්තා තමයි ස්කූල් බෑග් එක කරේ දාගෙන කොල්ල වික්කන්න යන්නේ. තාත්තා කොල්ලට බෑග් එකවත් උස්සන්න දෙන්නේ නැහැ. තාත්තා කරේ දාගෙන යනවා කොල්ලත් එක්ක. කොහොම ඇද්ද? තාත්තා උදේ ඉඳලා කොච්චර මාන්සි වෙනවද? කොච්චර කෑ ගන්නවද? ඔය පිටකොටු මූදිය ළඟට එහෙම ගිහින් බලන්න. එළවලු ටික පළතුරු ටික විකුණන්නේ කෑ ගන්න කෑ ගයිනේ. කොච්චර මාන්සියක්ද මොකටද? ළමයින්ට. ඒ මාන්සි වෙලා උපේ කුටි කාරගෙන ගෙදර එනකොටම පොඩි උන් දුවගෙන යනවා තාත්තා ළඟට. අර වින්ද දුක ඔක්කොම අමතකයි. ඒකයි වඳිනකොට කියන්නේ චුම්බිත්වා නළලින්බිනවා. ගෙට ගොඩ වෙච්ච තාත්තා මුලින්ම අම්මගෙන් ආන ප්‍රශ්නේ තමයි අපි පොඩි කාලේ ළමයි කෑවද? ළමයින්ට මොනවද ඇදුවේ? අම්මා නැහැ කිව්වොත් අම්මා ඉවරයි. පරිප්පුයි බතුයි හරි අතපන්ටක් ගහලා. ළමයි නිදාගත්තට පස්සේ තමයි අම්මයි තාත්තයි සාකච්ඡා. අම්මා ඉතින් ළමයින්ගේ අඩුපාඩු ඔක්කොම කියනවා. කෙල්ල මේමයි කෙල්ලට අරව ගන්න ඕනේ පොල්ලටම කලිසම් ගන්න ඕන සපත්තුව ගැඩිලා එකක්වත් තාත්තා බෑ කියනවාද? බලමු කරන්න. ඒ ඔක්කොම ගන්නවා. ලැබෙන ටික ඔක්කොම දාන්නේ අපිට. ඒකයි තාත්තා කිව්වම පිරෙන්නේ. බඩ පුරෝපු කෙනා. අන්න ඒ කෙනාගේ ගුණය අදාසි. දුන්නා නේනම්. අකාසි මගේ පුතා, සුදු පුතා, ලොකු පුතා, මධ්‍යම පුතා, කිරි පුතා. එවනේ නම දැම්ම නම කියන්නේ නැහැ. එමයි කියන්නේ මගේ දුව, සුදු දුව, පොඩි දුව, ලොකු දුව, සමහරව මගේ අම්මා. එමත් කියනවා. දුවට අකාසේ මාදරෙන් කවුරුත් කතා කරන්නේ. දැන් ඉතින් හොඳට යාළු වෙලා ඉඳලා කතා කරනවා කිරිපැණි වාගේ. තරහා වුණාම නරියා බල්ලා උගේ මූණවත් බලන්න හොඳ නැහැ. කාලකන්ණියා. එමනේ කියන්නේ. කවදාරි අම්මලා තාත්තලා ලොමු බයිනවද? නෑ. මිනිස්සු ඇවිල්ලා දොස් කිව්වොත් අම්මයි තාත්තයි සුද්ධ කරනවා ළමයින්ව. නෑ අපේ ළමයි එහෙම කරන්නේ. එමයි කියන්නේ. ඒ නිසා අදාසි අකාසි දුන්නා ලස්සනට කතා කළා. අපිත් එක්ක සැපේදිත් හිටියා දුකේදිත් හිටියා. සැපේදි සතුටු වුණා දුකේදි දුක් වුණා. දැන් කොහේ ගියාද දන්නේ නැහැ. ඒවා බලන්න විදියක් නැහැ, මැෂින් නැහැ. කතා කරන්න විදියක් නැහැ. දැන් සරමත් දෙන්න
කමිසියක් දෙන්න, අවුරුද්දට බුලත් අතක් දීලා වඳින්න, කිරිබත් කෑල්ලක් දෙන්න අතින් මොකක්වත් බෑ. දැන් කරන්න තියෙන එකම දේ තමයි සිතින් පිරිසිදු චේතනාවකින් මේ කරන පින් අනුමෝදන් කරනවා. පින් ගත්තත් එකයි නැතත් එකයි. ඒක අපිට අදාළ නැහැ. පින් ගන්න පුළුවන් තැනක වෙන්නත් පුළුවන්, පින් ගන්න බැරි තැනක වෙන්නත් පුළුවන්. පව වැඩි නම් අපි ඔය කියන්නේ පවට පින දෙන්න බෑ කියලා. මනුස්ස ලෝකෙත් ඉන්නේ. පවට පින දෙන්න බෑ. විඳවන්න තියනවා නම් විඳවන්න ඕන. ඒ තමන්ගේ ක්‍රියාකලාප නිසා. මේ ලෝකෙම මිනිස්සු වැරදි කරන්නේ කයනුයි, කටිනුයි, සිතිනුයි. ඒකනේ අපි බුදුහාඳුරන්ට වැඳලා සමාව ගන්න. කායේන වාචා චිත්තේන කිය. කයෙන් කරන වැරදි තුනයි තියෙන්නේ. ශරීරයේ කොච්චර ලොකෝට තිබුණත් කරන්නේ තුනයි. ඒ තුනට අර ඔක්කොම ඇතුළත් වෙනවා. පරපණ නැසුමයි, සොරකමයි, අනාචාරයයි. දැන් ලංකාව ගත්තොත් මුසාවාදා වේරමණී සමාදන් වෙන්නෙත් අපි. කියන්න තරම් බුරු කියන්නෙත් අපි. ලෝකේ කොහේ හරි මුසාවාදා වේරමණී කීකේ දැන් තායි මේ චීන මිනිස්සු හැමදාම සිල් පන්සිල් ගන්න නැහැ. චීන මිනිස්සු ඇවිල්ලා ඒගොල්ලන්ට පන්සිල් අපිට නිකන් බලින් දෙන්නත් බෑ. කේන්ති යනවා. ඒගොල්ලන්ට පන්සිල් ඕන නම් ළඟට ඇවිල්ලා පත් කඩේ දාලා වැඳගෙන ඉල්ලනවා. යාචාමි කියලා ඉල්ලනවා. ශ්‍රීලං දේත මේ බන්ති. අපි මොකෙක් හරි මෙච්චර කාට ඇවිල්ලා ඉල්ලනවද ශ්‍රීලං දේත මේ බන්ති කියලා. අපි බලෙන් දෙනවා. කනත්තට ගිහිල්ලා කියනවා නැගිටපියව নমස්කාර කීපියව. උන් ඉතින් අර මල කඳන් බලාගෙන ඉතින් මං ඉතින් කට බලාගෙන කට මේ වෙච්ච ගමන් බුද්ධ සරණං ගච්ඡාමි. ඇයින්නෙත් නැහැ කියන්නෙත් නැහැ. මේක නිකන් අර සෙල්ලමක් වෙලා. අරගොල්ල ඉල්ලනවා. රකින්න ඕන නන්නේ දෙන්න ඕන නන්නේ. බලෙන් දීලා වැඩක් තියනවා. බලෙන් දීලා වැඩක් නැහැ. ඒ මිනිස්සු ලොකු පින්කමක් කරනකොට ඒගොල්ලන්ගේ ගෲප් එකේ එක්කෙනෙක් නැගිටලා ඉල්ලනවා. ඉල්ලනකොට තමයි ආඳුරු සිල් දෙන්නේ. සිල් දෙන්නේ එතකොටයි. නමුත් මේ හැමතැනම සිල්. හැමතැනම. මම හිතන්නේ පාර්ලිමේන්තුවේ විතරයි පන්සිල් ගන්න නැත්තේ. අනිත් හැමතැනම පන්සිල් ගන්නවා උදේට. පන්සිල් ගන්න. නමුත් ඒ පද පාම කඩන්නේ අපි. ඒ දන්නවනේ කැඩුනට ආඳුරු ආයෙ දෙනවා කියලා. ආඳුරු දෙයිබංගිල ඉල්ල ගන්න පුළුවන් කියලා හිතාගෙන වෙන්නත් ඇති. එතකොට මෙන්න මේ වැරදි තුන කළාම එයාට අපි දෙන පින් ගන්න බෑ. එයා ඒකට අනුකූලව කොහේ හරි එයාගේ කර්ම විපාක අපිට ඕවා තීරණය කරන්න බෑ. අපිට කියන්න බෑ මෙයා පෙරේතයා වුණා, මෙයා දිව්‍ය ලෝකේ ගියා, අපිට දිවස් නෑ. බුදුහාමුදුරන්ගේ කාලේ ඒවා දැකලා දේශනා කරපුවා තමයි විමානවත්තු, ප්‍රේතවත්තු වල තියෙන්නේ. ඇයි? සබ්බපාපසකරණ මිනිසුන් පවෙන් ගලව ගන්න. කුසලස් උපසම්පදා දිව්‍ය ලෝක කතා කියනකොට මිනිසුන්ට ආසයි දිව්‍ය ලෝකෙට යන්න. ඕන නැතකොට මිනිසු කුසල් කරනවා. ඊට පස්සේ තමන්ගේ සිත පාලනය කරගන්න. සචිත්ත පරියෝදප්පණං තම සිත දමනය. එතකොට පැන් වඩන වෙලාවේ චිත්ත දමනය තියෙන්න ඕන. දැන් රජුරෝ පැන් වඩුවා. ඒ වෙලේ බුදුහාමුදුරු ගාථාව කියන්නේ කිව්වා ඉදං මේ ඥාතිනං හෝති. දැන් අර උතුරට ගියා. පැන් බාජනේ. දැන් රජුරන්ට හරි සතුටුයි. බුදුහාමුදුරු රජුගේ අතින් ඇල්ලුවා. ඒ මේක පෙන්වන්න එපා මිනිස්සු දැනගන්න. මිනිස්සු දැනගන්න. රජුරෝ සෝවන්නේ. අනිත් අයට පේන්නේ නැහැ. දැන් බලන්න කොහා රාජාංගනේ විදුල. ලස්සනට සරසිලා ඉන්න පිරිසකන සුදු වැඳලා ප්‍රියමනාප වැඳ තාප්පෙන් කිමිදලා වගේ යනවා. රජුරෝ ඇහුවා ස්වාමීනි මේ මොකක්ද? උඹ දැක්කයි කියපු අය. එච්චරම කාට? ඇයි මෙතන උඹ දැන් කරලා ඉවරයි නේ. පැන් දෙනකොට පිපාසය දුරු වෙනවා. දාන දෙනකොට බඩගින්න දුරු වෙනවා. වස්ත්‍ර පූජා කරනකොට ඇඳුම් පැළඳුම් ලැබෙනවා. අර හොඳ සිතිවිලි නිසා මල් මාලා ආදිය ලැබෙනවා. දැන් ඒගොල්ලන්ට පහළ වෙච්ච විමාන තියෙනවා. ගස්වල, ගල්වල. දැන් ඒගොල්ලෝ යනවා සතුටින්. යන්නේ නිකන් නෙමෙයි උඹට පින් දීලා. මගේ නෑයා දීර්ඝ කාලයක් චිරං ජීවන්තෝ. දීර්ඝ කාලයක්
නිදුක්ව නිරෝගීව ජීවත් වේවා කියලා ඔන්න අමනුෂ්‍යානම් පියෝ හොති. අමනුෂ්‍යෝ ප්‍රිය කරනවා දැන් අපිව. අමනුෂ්‍යයන්ගේ ආශිර්වාදය තියෙන්න ඕන. දේවතා රක්කන්ති. එතකොට දෙවියන්ට පින් දෙනකොට දෙවියෝ අපිව රකිනවා. දෙවියෝ ආරක්ෂා කරනවා. 99න් බේරුණා බං කියලා අපි කියන්නේ කොයිට? 99න් බේරුණා 99න් බේරුණා කියන්නේ මොකක් හරි බලයකින් අපිව ගැලවුණා. ඒකයි මෙතන කරන්නේ. මේ සියල්ලට මුල සිත. මනෝ පුබ්බංගම ධම්ම. පොල් සම්බුලේ බතුයි දුන්නත් එකයි බුරියානි දුන්නත් එකයි. මේ දෙකම දෙනකොට සිත හොඳ නම් මේ දෙකේ මානිසංස එකයි. මේ මොනවා දුන්නත් හිත හොඳ නැත්තම් කරන වැඩේ හරියට නොකළා නම් ප්‍රතිඵලයක් නැහැ. සල්ලිත් අපරාධේ, කාලෙත් අපරාධේ. තේරුමකුත් නැද එහෙම වෙලා. අද පින්කම් පාටි තියෙන්නේ. දැන් බුපේ ගේන්න ඕන. දැන් මේ අස්සේ බුපේ දෙන්න පුළුවන්ද? නොදුන්නත් මදිකම. හරි මදිකම කරගොල ඉන්දියාප්ප දුන්න බං අපි ආප්ප දෙමු. අපරාධේ. පාටියක් දාන්න ඕන නම් පින්කම කරලා ඉවරලා ඊළඟ දවසේ යොදා ගන්න ඕනේ. අද රැට අපේ ගෙදර පාටියක් තියෙනවා. ඊයකලේ පින්කම. දානේ ඉවර වෙලා දානෙන් රැට ඔක්කොමලා එන්න කැම කන්න. දැන් මෙතන වැඩිපුරම සල්ලි ගෙවලා තියෙන්නේ වියදම් කරලා තියෙන්නේ මිනිස්සු දුප්පත්. දැන් බෑ පින්කම් කරන්න. ආම්දුරන්ට දෙන්නේ නැහැ. දැන් අපිට අටපිරිකරේ මොනව කරන්නේ? ඔය අටපිරිකරේ අපි පොරවන්නෙත් නැහැ. වැඩකුත් නැහැ. ඒක ගැන ආණ්ඩුවෙන් රජයෙන් මොකක්වත් තාම නැහැ කතාවක්. ඉතන සිවුරු ඇස්සේ කාඩ්බෝඩ් තියලා සිවුර ඇස්සේ කාඩ්බෝඩ් තියලා එතකොට සිවුර පිම්බිලානේ. මාරි බිස්කට් පෙට්ටි වල කාඩ්බෝඩ් කපලා සිවුරු ඇස්සේ තියලා උතලා. මලකඩ කාපු පාත්තරයි දැලිපිය නැහැ. දැලිපිය කොන්නේ. නන්න ඉදි කට්ට කීයද ඉදි කට්ටක් ඒක මලකඩ කාලා. ඒකත් ඇනලා 12000යි. උන්ට වෙනම අපායක් තියෙනවා. වෙනමම තියෙනවා. ආපෝ තට්ටු ගායි. ලේසි නෑ. කරන කලට පව මීරිය මීසේ. රටේ මිනිස්සු අවුරුද්දක් අටපිරිකර පූජා කරන එක නතර කළොත් ප්‍රශ්න ඉවරයි. මේ බණානෝ අවුරුද්දක් අටපිරිකර පූජා කරන්නේ නැහැ. හොඳ අටපිරිකර එනකම්. නියමිත ගානට එන්නත් ඕන. වැඩි මෙලක් බෑ. නීතිය දැම්මොත් මිනිස්සු කරන්න ඕන. දැන් බිත්තරේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. බිත්තරේ ප්‍රශ්නේ විසඳන්නේ කරේ සිම්පල්. මාස 3ක් අපි බිත්තර නොකයිමු. මැරෙයිද? රටේ මිනිස්සු මාස 3ක් බිත්තර කෑවේ නැත්නම් මාස 3ක් බිත්තර තියාගන්න පුළුවන්ද? රුපියල් 20ක දෙයි. බලෙන් දෙයි. අනගා නිකන් ආරම්පලයන් බං කියලා. නිකන් දෙයි. දැන් ලංකාවට අපි පොඩි කාලේ මාමයිත් නිකන් දුන්නේ. මිනිස්සු කෑවේ නැහැ. ඇයි නගඳයි කියලා අලුත් නේ. මේ මොරාලේ පැත්ත නිකන් දුන්නේ ජීවල් වලට ඇලක් තට්ටු කරලා මාමයි දෙලා එක එකවත් කන්නේ නැහැ. දැන් කොහොමද මාමයිට එක? ඒ වගේ තමයි නොකා හිටියොත් පාලනයක් වෙනවා. බිත්තර නොකෑවා කියලා මැරෙයිද නැහැ. කොච්චර ලෝකෙ මිනිස්සුන බිත්තර කන්නේ නැති මිනිස්සු කොච්චර ඉන්නවද? මේක එක නිවුස් එකක් හැමදාම යනවා ඒක. බිත්තර කතාව. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ මනස පාලනය කරගන්න. හැම එකකම තියෙනවනේ පාලනයක්. හැම එකක්ම කරන්න ඕනේ ලස්සනට. ලස්සනට කියන්නේ සෝබන නෙමෙයි. අද සෝබන වැඩි. ඕන නැතිවට හරියට වේදම් කරනවා. ඕන නැතිවට. ලස්සන අර කඩදාසි වලින් උතන්නේ මොකද උතන්නේ? මොකද ඒක ඇතුලේ තියෙන්නේ? කියලා බැරි අර පොලේ වටිනවා රුපියල් 50ක් විතර. ඇතුලේ තියෙන බීට් පැකට් දෙකයි. දැන් අපි මේවා බොන්නේ නැහැනේ මොකද මේ අසමෝදකම් මගේ ළඟ තියෙන අසමෝදකම් 100ක් විතර. අර ලස්සන පෙට්ටිය ඇතුලේ තියෙන අසමෝදකම් බෝතලෙයි බීට් පැකට් දෙක බීට් පැකට් ජීවිතේට අපි බොන්නේ නැහැ. ඒක පරණ බේත් ගුල්ලොත් ඉන්නවා. ඒවම තමයි දෙන්නේ. ඊට පස්සේ
ටූත් පේස්ට් එකයි බ්‍රෂ් එකයි සබන් කැට දෙකයි දාලා රුපියල් 100ක් වටින කොලයකින් ඔතලා රිබන් එකකුත් යට ගාලා දෙනවා. බලන මිනිස්සු හිතන්නේ අම්මේ යාන්ට ලැබෙන ඇටි බලපං ඔක්කොම ඉලෙක්ට්‍රික් බඩු වෙන්න ඇති. ඊළ බැලීමම තියෙන්නේ. මිනිස්සුන්ගේ සිත. ඒවා නෙමෙයි දෙනවා කියන්නේ. දෙන එක පිරිසිදු චුට්ට උනාට කමන්නේ. ගොඩාක් ඕනේ. මොකටද අපි මේ දෙන්නේ? මියගිය කෙනාව සෝපත් කරන්න. මියගිය කෙනාට අපිට මෙච්චර දේවල් දුන්නා. අපිත් එක්ක මෙච්චර කාලයක් හිටියා. අපිට මේමයි කතා කළේ. වැරදිලා හරි දුක් ඇති තැනක වැටිලා නම් අනේ දුකින් අත මිදෙන්න. සැප ඇති තැනක නම් ඒ සැප තව තව දියුණු කරගන්න. නිවන අපි විශ්වාස කරනවානේ. නිවන විශ්වාස කරන නිසානේ මේ බණාන්නේ ඉන්නේ. නිවන් දකින්නකම් ආයු ලැබේවා, වර්ණ ලැබේවා, සැපේ ලැබේවා, බලය ලැබේවා, ප්‍රඥාව ලැබේවා, ධන දාන්නේ යසීසුර නැනනවන නිදුක් නිරෝගී භාවය. මේ සියල්ල කෙනෙකුට ලැබෙනවා නම් පුන්සඳ වාගේ. එයා බබලෙනවා. නිවන් දකින්න ලේසි එතකොට. එයාට පුළුවන්. ඒ නිසා අපේ තාත්තා අපේ ඥාතිවරු ඔය සම්පත් ලබාගෙන දිව්‍ය ලෝක සපත් විඳලා මනුෂ්‍ය ලෝක සපත් විඳලා ඒගොල්ලෝ පතන බෝධියකින් අපි කිව්වට බෑ. එක්කෙනෙක් රාත් බව පතනවා වෙන්න ඇති. තව කෙනෙක් සෝවාන් වෙනවා වෙන්න ඇති. මේ තව කෙනෙක් පසේ බුදු වෙනවා පතනවා වෙන්න ඇති. ඒ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් දකීවා කියලායි ප්‍රාර්ථනා කරන්නේ. එමනම් අදාසි දුන්නා අකාසි බොහොම ආදරෙන් කතා කළා. ඥාති මිත්තා ඥාතියෝ එක්ක මිත්‍රයෝ එක්ක සැපේදි දුකේදි හිටියා. දැන් සමුගත්තා. ඒ නිසා නිවන් දකින තුරු අපිට ලැබේ ඔය වගේ රත්තරන් සත්පුරුෂෝනේ අපිට සතන් සමාගම. නිවන් දක්වාම ඒ වගේ සත්පුරුෂ තාත්ත කෙනෙක් අපිට ලැබේවා කියලායි ප්‍රාර්ථනා කරන්නේ.